ගණිතයේ කෙටි ප්‍රශ්න 500 දෙවෙනි වීඩියෝ එක අරගෙන එනවා. අදත් අපි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගුරුපාර YouTube channel එකකින් ඔයාලට මේ ප්‍රශ්න වලට අවශ්‍ය කරන උත්තර සාකච්ඡා කරනවා. හරි. අද අපි එහෙනම් ඉස්ලාම 6 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. පොත තියෙන 6 වෙනි ප්‍රශ්නේ හදලා තියෙනවා චුට්ටක් බලන්න. දැන් මම මේක සාකච්ඡා කරන්න යන්නේ. මෙන්න මෙහෙම කතාවක් කියනවා. සරල රේඛාවක අන්තක්ඛණ්ඩයේ 4 වේ එම සරල රේඛාව 2 2 ලක්ෂය හරහා යයි. එම සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයෙන් ලියන්න. හරි. අපිට කියනවා y සමානයි mx ධන c ආකාරයෙන් ලියන්නලු. අපිට මෙන්න මේකේ අන්තක්ඛණ්ඩය දෙනවා 4යි කියලා. ඒ වගේම මේ සරල රේඛාව 2 2 ලක්ෂය හරහා යනවා කියලා දෙනවා. 2 2 ලක්ෂය හරහා යනවා කියලා දෙනවා අපිට. එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ y සමාන mx ධන c වල m කවුද c කවුද කියන එක. m කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය, c කියන්නේ ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය. තුනේ දේවල් වල 9 වසර පන්තිවලදී සහ 10 වසර පන්තිවලදී දැනගෙන ඉන්නවා ඇති දැන්. හරි. එතකොට කොහොමද අපි දැන් මේක හදන්නේ? දැන් අපිට ගානේ අන්තක්ඛණ්ඩය 4යි කියලා දෙනවනේ. එහෙනම් අපි මෙන්න මෙහා c 4යි කියලා අපි දැන් දන්නවා. ඒතර යා හොයන්න අවශ්‍යතාවයක් නැහැ, ගානෙම දීලා තියෙනවා. එහෙනම් අපි මෙන්න මේ අනුක්‍රමණය m තමයි හොයාගන්න ඕනේ. එයාලා අපිට දෙනවා 2 2 ලක්ෂය හරහා මේ සරල රේඛාව යනවා කියලා. එහෙනම් මේ රේඛාව උඩ තමයි මේ 2 2 ලක්ෂය තියෙන්නේ. එතකොට අපේ මෙන්න මේ y සහ x වලට මෙන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරලා අපිට මේ m හොයාගන්න පුළුවන්. ඒකට හේතුව අපි c වල අන්තක්ඛණ්ඩයක් දන්න නිසා. එහෙනම් අපි දැන් 2 2 ලක්ෂය මේ y සමාන mx දන c වල ආදේශ කරනවා. ඒතර y වල ගියත් 2යි x වල ගියත් 2යි. ඒතර 2 සමානයි m. එතකොට මෙතන ගණිත කර්මයේ ගුණ කිරීම x වල ගියත් 2යි. අන්තක්ඛණ්ඩය අපිට දුන්නා 4යි කියලා. එතකොට මේ ඉන්නේ අපිට සරල සමීකරණයක් විසඳන්න. එතකොට මේ සමීකරණය විසඳීමෙන් අපිට m වලගේ හොයන්න පුළුවන්. එතකොට අපි මෙතන ගත්තොත් 2 සමානයි m ගුණ කිරීම 2 කියන්නේ 2m. එකතු කිරීම 4. අපි දැන් m තනි කරන්න නම් මෙන්න මේ 4 සහ 2 අයින් කරන්න ඕනේ. එවනම් මේ 4 අයින් කරන්න පුළුවන් අපිට දෙපැත්තෙම 4ක් අඩු කරන්න පුළුවන්. නැත්නම් මේ ධන 4 මෙහෙට ගෙනල්ලා ඍණ 4යි කියලා අඩු කරන්නත් පුළුවන්. ඔයාලට කැමති ක්‍රමයකට එක අඩු කරගන්න පුළුවන්. ඒතකොට 2යි මම දෙපැත්තෙම 4ක් අඩු කරලා පෙන්නන්න. ඒතකොට මේ ධන 4 මේ ඍණ 4 කැපිලා යනවා. ඒතකොට m තනි කරන්න 4 අයින් කරගත්තා අපි. එතකොට මෙන්න මේ මෙතන සුළු කිරීම අපි දැනගන්න ඕනේ. ධන 2කින් අඩු වෙන ඍණ 2ක්. ඒතකොට උත්තරේ ඍණ 2යි. මෙතන අපිට එනවා 2යි m කියලා. ඒතකොට m හොයාගන්න දෙපැත්තම 2කින් බෙදන්න වෙනවා. ඒතකොට 2 2 කැපිලා ගියාම මෙතනත් 2ට 1යි. මෙතන 1යි. m වලට එන උත්තරය ඍණ 1යි කියලා. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඍණ 1යි. අන්තක්ඛණ්ඩය 4යි. එහෙමනම් අපිට මෙයා y සමාන mx තන c වලින් ලියන්න පුළුවන්. y සමානයි m කියන්නේ ඍණ 1යි x ධන අන්තක්ඛණ්ඩය 4යි. මේ ඍණ 1 නොලියවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේක මෙහෙම ලියන්නත් පුළුවන්. y සමානයි ඍණ x ධන 4යි කියලා ලියන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ. එතකොට මේ x වල සංගුණකය එකක් බව. එක ලියුවත් ප්‍රශ්නයක් නැහැ, නොලියුවත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි අපේ 6 වෙනි ගාන හදන්නේ. එයාලා කිව්වා අපිට අන්තක්ඛණ්ඩය 4යි. එහෙමනම් 2 2 ලක්ෂය හරහා යනවා කියලාත් කිව්වා. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ ලක්ෂයේ මේ දීපු y සමාන mx ධන c වල ආදේශ කළා අනුක්‍රමණය ඍණ 1යි කියලා හොයාගෙන මෙන්න මේ විදිහට y සමාන mx ධන c ආකාරයෙන් ලියලා තියන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට 6 වෙනි ගැටලුව විසඳ ගන්න හැකියාව තියෙනවා. කෙටි ප්‍රශ්නයක් නිසා ඔයාලට මේ මෙන්න මෙතන සුළු කිරීම ඉතාමත් ඉක්මනින් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේවට ලොකු වෙන වෙලාව ගන්න එපා. මම ඔයාලට තේරෙන්න ඕන නිසා තමයි මේ සුළු කිරීම දිගට මේ විදිහට කරේ. ඊට තව කෙරෙන්න පුළුවන් නම් ඉක්මනින්ම මේ m වලගේ හොයාගන්න එයාට ඉක්මනින්ම මෙන්න මේ විදිහට සමීකරණ ලියන්න පුළුවන්. අපි දැන් සාකච්ඡා කරමු අපේ 8 වෙනි ගැටලුව. මෙන්න මෙහෙම කතාවක් තමයි 8 වෙනි ගැටලුව කියන්නේ. රුපියල් 1,50,000ක් වටිනා භාණ්ඩයක් මෙරට ආනයනය කිරීමේදී තීරු බදු ලෙස 37500ක් ගෙවීම අයකර තීරු බදු ප්‍රතිශතය අපෙන් අහනවා. ඒතර මේ පාඩම අපිට සම්බන්ධ වෙන්නේ 10 ශ්‍රේණියේ 14 වෙනි පාඩම ප්‍රතිශත කියලා තීරු බදු, වරිපණම් බදු, ආදායම් බදු කියන පාඩම තමයි මේ පාඩම ගාන සම්බන්ධලා තියෙන්නේ. එතනමුත් අපිට තීරු බදු සම්බන්ධව තමයි මෙයාලා අහන්නේ. 1,50,000යි භාණ්ඩයේ වටිනාකම ඒක ලංකාවට ගේනකොට රුපියල් 37500ක බදු මුදලක් ගෙවන්න සිදුවන තීරු බදු විදියට අපෙන් අහන්නේ තීරු බදු ප්‍රතිශතය. මේක ඉතාමත් පහසුවෙන් ඉක්මනින් හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තීරු බදු
ප්‍රතිශතය සමාන වෙන්නේ තීරුබදු ප්‍රතිශතය හෙව්වොත් ඔයාලා මතක තියාගන්න භාණ්ඩයේ වටිනාකම ඉරෙන් යටට දාගන්න 1,50,000යි අය කරපු තීරුබදු ප්‍රතිශත 37,500 ඉරෙන් උඩට දාගන්න ප්‍රතිශතයක් ගන්න මෙයා 100% ගුණ කරා නම් හරි. මෙන්න මේ විදිහ තමයි තීරුබදු ප්‍රතිශතය හොයන්න තියෙන්නේ. તો ඉරෙන් යටට එන්නේ භාණ්ඩයේ වටිනාකම ඉරෙන් උඩට අය කරපු තීරුබදු ප්‍රතිශතය තුර භාණ්ඩයේ වටිනාකමෙන් අය කරපු තීරුබදු ප්‍රතිශතයේ භාගයක් විතර ලියා ගන්න. ඊට පස්සේ ආ 100% ගුණ කිරීමෙන් බදු ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. එහෙනම් මේ සුළු කිරීම මෙන්න මේ විදිහට අපිට කරන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ බිඳුව කැපෙන කියලා දෙන්නම 10න් බෙදුවා කියන අදහස. එතකොට මේ තියෙන බිඳුව පරිස්සමෙන් සුළු කිරීම කරගෙන යන්න පුළුවන්. එතකොට මෙයාට මෙයක් කැපෙනවා. එතකොට මේ බිඳුවත් කැපෙනවා. අපිට ඉතුරු වුණා 375 15න් බෙදලා. එහෙනම් අපිට දැන් සිද්ධ වෙනවා 375 15න් බෙදලා අය කරපු තීරුබදු ප්‍රතිශතය හොයාගන්න. ඔයාලා ටක් ගාලා කටුවැඩ කොලයක 375 15න් බෙදා ගන්න පුළුවන්. 34 15 ඒවා 2යි 30යි අඩු කරාම 7යි 75ට 5යි. එහෙනම් අය කරපු තීරුබදු ප්‍රතිශතය 125ක් කියලා අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් තීරුබදු ප්‍රතිශතය හොයාගන්න 8 වෙනි ගැටලුවේ. ඊළඟට අපි 9 වෙනි ගැටලුව සාකච්ඡා කරලා බලමු. මෙහෙම කතාව කියනවා දී ඇති රූපේ BCD අර්ධ වෘත්තයේ වර්ගඵලය ABD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වේ. AB වල දිග 5 කියලා අපිට ගන්න කියනවා. ඊට පස්සේ BD වල දිග 2R විදිහට අපිට ගන්න කියනවා. එහෙමනම් අපි අහනවා R හි අගේ තමයි අපි අහන්නේ. ඒක කොහොමද අපි මේ ගැටලු උත්තරයක් දෙන්නේ? එයාලා කියනවා මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලයයි මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය දෙන්න සමානයි කියලා කියනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? අර්ධ වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය අර්ධ වෘත්තයේ වර්ගඵලයට සමාන කිරීමෙන් අපිට ඔය කියන R හි අගය හොයාගන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ 2න් 1යි ආධාරක පාද දැන් මෙයා කෙටි ප්‍රශ්නයක්. ආධාරක පාදයල මෙන්න මෙයා අපිට ගන්න පුළුවන් AB එයා අපිට 5 කියලා දෙනවා. ලම්බක උස මෙන්න මේ උස මෙතන අංශක 90යි මෙන්න මේ උස 2යි R මේ ඇවිල්ලා ත්‍රිකෝණයේ වර්ගඵලය එයා සමාන වෙනවා අර්ධ වෘත්තයේ වර්ගඵලයට. අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්නේ 5R වර්ගය. ඒතර R කියලා කියන්නේ අර්ධ වෘත්තයේ අරය. ඒතකොට මෙයා 2යි R නම් මෙතෙන් දුර තමයි අරය වෙන්නේ. එයා අපිට ගන්න පුළුවන් R කියලා. ඒතර 5R වර්ගය අර්ධ වෘත්තයක් නිසා මෙයා 2න් 1ෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට මෙතනින් එහා තියෙන පුතේ වර්ගඵලයවත් මොකක්වත් සම්බන්ධයක් නෙවෙයි සුළු කිරීම සම්බන්ධ ගැටලුවක්. එහෙනම් ඔයාලට මෙන්න මේක සුළු කරලා අපිට R වල අගය හොයාගන්න පුළුවන්. සුළු කිරීමේ කෙටි ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙන්න මේ බලන්න මේ සමාන කිරීම මේ පැත්තේ ඉරෙන් යට දෙකක් ඉන්නවා. සමාන කිරීමෙන් එහා පැත්තේ ඉරෙන් යට දෙකක් ඉන්නවා. හිතන්න මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරා කියලා. එතකොට මෙන්න මෙයා කැපිලා යනවා. කෙටි ප්‍රශ්නයක් නිසා ඉක්මනින් සුළු කරගන්නත් ඕනේ. ඒ වගේම මෙතන ඉරෙන් උඩ 5 ඉන්නවා. මෙතනත් 5 ඉන්නවා. එහා පැත්තේ මෙහා පැත්තේ දෙපැත්තෙන් 5 වලින් බෙදුවොත් මෙයාට කැපිලා යනවා. එතකොට අපිට මේ පැත්තේ ඉතුරු වෙනවා 2යි R එකක්. මේ පැත්තේ ඉතුරුනවා R වල වර්ගයක්. එතකොට දැන් බලන්න මෙතන R එකක් ඉන්නවා. මෙතනත් R වර්ගයක් ඉන්නවා. අපි දැන් දෙපැත්තම R වලින් බෙදුවොත් මෙන්න මෙයාට R කැපිලා ගිහිල්ලා මෙතන R වල එකට මෙතන R එකක් කැපෙනවා. ඒතර R වල උත්තරය 2යි කියලා අපිට ලැබෙනවා. එහෙනම් මේ දීපු ගානට අනුව අපිට අරය 2යි කියලා හොයාගන්න පුළුවන්. මෙතන ඒකක මුකුත් දීලා නැහැ සෙන්ටිමීටර්ද මීටර්ද මුකුත් එහෙම. එහෙනම් ඔයාලා R වලගේ 2යි කියලා තිබ්බනම් හරි. මොකද්ද මේකදී අපි කරේ? ටිකක් හිතන්න වෙනවා. මොකද්ද කිව්වේ යාලා? මෙන්න මේ රූප සටහනේ ත්‍රිකෝණයේ වර්ගඵලය අර්ධ වෘත්තයේ වර්ගඵලයට සමානයි කිව්වා. එහෙනම් අපිට එකම එක විසඳුමයි තිබ්බේ ත්‍රිකෝණයේ වර්ගඵලය අර්ධ වෘත්තයේ වර්ගඵලයට සමාන කරලා මෙන්න මේ සුළු කිරීම කරලා උත්තරය හොයාගන්න පුළුවන්. හරි. අපි අද දවසේ සාකච්ඡා කරන අවසාන ගැටළු විදිහට අපි තෝරගත්ත 11 වෙනි ප්‍රශ්නය. මෙන්න මෙහෙම තමයි ගාන කියන්නේ. වාහනයකට ගමනකින් මුල් කිලෝමීටර් 25ක දුරක් යාමට පැය 1ක කාලයක්ද ඊළඟ කිලෝමීටර් 80ක දුර යාමට පැය 2ක කාලයක්ද ගත විය. වාහනයේ මධ්‍යක වේගය අහන. එතකොට මේ අවස්ථාවේදී කිලෝමීටර් 25ක් යන්න පැයක් ගත වෙලා කිලෝමීටර් 80ක් යන්න පැය 2ක් ගත වෙලා. එහෙනම් මොකද්ද මධ්‍යක වේගය කියන්නේ? ගමන සඳහා ගත වෙච්ච මුළු දුර. කියන්නේ ගමන් කළ මුළු දුර බෙදෙනවා. ඒ සඳහා ගත වෙච්ච මුළු කාලය. ඔයාලගේ 10 ශ්‍රේණියේ ශීඝ්‍රතාවය පාඩම 23 වෙනි පාඩමේ ඔයාලට මෙන්න මේ සම්බන්ධව තියෙනවා මධ්‍යක වේගය කියලා මාතෘකාවක්.
එන්නේ ඒකදී අපිට කිව්වේ මධ්‍යක වේගය කියන්නේ ගමන් කළ මුළු දුර. එතකොට 25යි 80යි. එතකොට 105ක් වෙනවා. එතකොට කිලෝමීටර් 105ක දුරක් තමයි මුළු දුරේ මේ වාහනේ ගමන් කරලා තියෙන්නේ. ඒ සඳහා ගත වෙච්ච මුළු කාලය පැයයි ඊට පස්සේ පැය 2යි ඔක්කොම පැය 3යි. එතකොට අපිට මෙයා සුළු කරගත්තොත් 105 3ෙන් බෙදන්න ඕනි. 10ට 3 ඒවා 3යි. එකක් ඉතුරුයි. 15ට 3 ඒවා 5යි. එහෙනම් මෙයාගේ මධ්‍යක වේගය පැයට කිලෝමීටර් 35ක් පිළිදෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපි අද ගණන් කීපයක් සාකච්ඡා කරගත්තා. මුල්ම ගානේදී අපි 6 වෙනි ගාන සාකච්ඡා කරා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා 8 වෙනි ගැටලුව. ඊට පස්සේ අපි 9 වෙනි ගැටලුව සාකච්ඡා කරා. අවසාන වශයෙන් 11 වෙනි ගාන සාකච්ඡා කරා. ඉතින් ඔයාලා මේ පොත ගල්ලා තියාගන්න මම සාකච්ඡා කරන ලාවට අඩුපාඩු හදාගන්න පුළුවන්. මොන හරි වාගේ හදාගන්න ගැටලුවක් ආවොත් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. හරි එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.